Hello everyone. Today we are going to talk about question words or WH questions. අද අපි කතා කරන පාඩම තමයි WH questions කියන පාඩම. Alright, let's begin. Question words are also called WH questions because they include the letters W and H. මේ question words කියන එකටම තමයි අපි WH questions කියන්නේ. ඒකට හේතුව තමයි හැම ප්‍රශ්න පදයකම W හා H අකුරු දෙක අඩංගු වීම. Okay? You can understand this because this is very easy. Okay. What are WH questions? Now I'm going to tell you the meanings of those words. You should write down those meanings. දැන් මේ WH questions වල meaning සමහර ඒවා ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර ඒවා ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති මම මේ ඔක්කොගෙම සිංහල meaning එක කියනවා එතකොට ඔයගොල්ලෝ ඒවා ලියා ගන්න what කියන්නේ මොනවද මොකක්ද මොනවද කියන අදහස where කොහෙද why ඇයි කියන අදහස when කවද්ද කීයටද කියන අදහස who කවුද whom කාවද කාටද කියන අදහස whose කාගේද which කොයිකද මොකක්ද how කොහොමද එහෙම නැත්නම් කෙසේද කියන අදහස okay you should write down those meanings ඔයාලා මේ meanings දන්න දේවා ලියා ගන්න okay how do we use do and does කොහොමද අපි මේ do කියන එක සහ does කියන එක පාවිච්චි කරන්නේ when the subject is plural we use do subject එක වාක්‍යයක ඒ කියන්නේ වාක්‍යයක කර්තෘ වාක්‍යයේ ක්‍රියාව කරන පුද්ගලයා plural නම් plural කියන්නේ බහුවචන වෙනකොට අපි do use කරනවා එතකොට ඒ අවස්ථාව තමයි I we you they එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල් තියෙනකොට මෙන්න මේ වගේ subject වාක්‍යයක තියෙන වෙලාවක කර්තෘ විදිහට තියෙන වෙලාවක අපි do කියන එක පාවිච්චි කරනවා okay when the subject is singular we use does when the subject is singular it means subject එක වාක්‍යයේ කර්තෘ ඒක වචන වෙනකොට අපි does තමයි පාවිච්චි කරන්නේ උදාහරණ විදිහට අර බලන්න පුළුවන් he she it නිමල් a singular noun okay එතකොට මේ වගේ ඒක වචන නාම පද නිමල් කමල් සුනිල් ඔය වගේ නම් එක අපි does තමයි පාවිච්චි කරන්නේ ඒ නම වාක්‍යයක කර්තෘ විදිහට තියෙනවා okay how to build a question now we are going to talk about how to build a question right this is the very important part of this lesson okay now you can see the structure දැන් ඔයගොල්ලන්ට ආකෘතිය අපි WH question එක WH word එකක් දාලා කොහොමද question එකක් හදන්න ඕන කියන ආකෘතිය මෙතනින් බලා ගන්න පුළුවන් first of all we have write WH words then do or does then subject finally verb stem අපි මුලින්ම ප්‍රශ්නයක් හදනකොට WH word එක තමයි ලියන්න ඕනේ ඊට පස්සේ අපි do හරි does හරි ලියනවා ඒ do හරි does හරි ලියන එක තීරණය වෙන්නේ වාක්‍යයේ subject එක singular ද plural ද කියන එක මත ඊට පස්සේ අපි verb stem එක ලියනවා verb stem එක කියන්නේ වාක්‍යයේ නියම ක්‍රියාපදයේ නියම ස්වරූපය අපි මේකට ing දාන්නෙත් නැහැ ed දාන්නෙත් නැහැ
ක්‍රියාපදයේ නියම ස්වරූපයෙන් අපි මෙතන ලියනවා මේ ප්‍රශ්න රටාව හදන විදිහ තමයි මේ තියෙන්නේ. Okay? Look at these questions. What do you think? What do you think? Think කියන්නේ හිතනවා කියන එක. අපි දන්නවා you කියන එක plural noun එක. Then we used do. අපි you කියන එක plural noun එකක් බහුවචන නාම පදයක් නිසා අපි මෙතන ප්‍රශ්නේ හදන තැන do පාවිච්චි කරා. What do you think? මොනවද හිතන්නේ? Where do we go? අපි කොහෙද යන්නේ? එතනත් we කියන්නේ plural නිසා අපි do පාවිච්චි කරා. Why do they run? Why do they run? එතකොට they කියන්නේ plural අපි do පාවිච්චි කරා. Where does she live? Where does she live? එතකොට she කියන්නේ singular ඒක වචනයි. ඒ නිසා අපි මෙතන do නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන අපි does පාවිච්චි කරලා තියෙන්නේ. Where does she live? කොහෙද ඇය ජීවත් වෙන්නේ? When does he leave? Leave කියන්නේ පිටත් වෙනවා කියන එක. මෙතනත් ඔයාලා බලන්න පුළුවන් he කියන්නේ singular. ඒ නිසා අපි does කියන එක පාවිච්චි කරලා තියෙනවා. When does he leave? Leave. කීයටද ඔහු පිටත් වෙන්නේ? Okay? This is how you should build a question by using do and does, right? මෙහෙම තමයි ඔයාලා do සහ does පාවිච්චි කරලා question එකක් ගොඩනගා ගන්න ඕන. But this is not the only way. There are so many ways to build a questions. මේ විදිහට අමතරව තවත් ගොඩක් විදි තියෙනවා questions ගොඩනගන්න. ඒවා අපි tenses පාඩමේදී ඔයාලා දැනගන්න පුළුවන්. අපි තව එක ක්‍රමයක් බලමු questions හදන්න පුළුවන්. Pattern 2. First of all, you have to write WH word, then be verb, then subject. Okay? මුලින්ම ඔයගොල්ලන්ට WH word එක ලියන්න තියෙනවා මෙතන කලින් එකේ වගේම. හැබැයි ඊට පස්සේ අපි අර කලින් pattern එකේ වගේ do හරි does හරි නෙමෙයි පාවිච්චි කරන්නේ මෙතන. මෙතන be verb එකක්. ඊට පස්සේ subject එක පාවිච්චි කරලා අපි මේ pattern එක හදනවා. Be verbs කියන්නේ am, is, are, was, were වගේ ඒවා verbs වලට අපි ඒවා ගැන ඉස්සර කතා කරනවා. Okay, look at these sentences. How is your brother? How is your brother? අපි singular එකක් තමයි මෙතන noun එක your brother. ඒ නිසා අපි is පාවිච්චි කරා. How are your brothers? How are your brothers? මෙතන your brothers කියන්නේ plural. ඒ නිසා අපි මෙතන are පාවිච්චි කරා. How are you? එතකොට මෙතන අපි plural තමයි you කියන්නේ. ඒ නිසා අපි are කියන be verb එක මෙතන පාවිච්චි කරා. Okay. Okay, these patterns are enough for now. We will learn more patterns later. අපි දැනට මේ patterns ටික මතක තියාගන්න. අපි තව patterns ඉස්සරහට ඉගෙන ගමු. Okay. Okay, now look at this chart. WH words, then type of information. Okay. Who? To talk about a person. What? To talk about a thing. Where? To talk about a place. When? To talk about a time. Why? To talk about a reason. How? To talk about a manner. එතකොට අපි මේ who කියන ප්‍රශ්න පදය පාවිච්චි කරන්නේ person කෙනෙක් ගැන, ඒ කියන්නේ පුද්ගලයෙක් ගැන කතා කරන්න. What පාවිච්චි කරනවා මොකක් හරි දෙයක් ගැන කතා කරන්න. Where පාවිච්චි කරනවා ස්ථානයක් ගැන කතා කරද්දී. When පාවිච්චි කරනවා time එකක් මොකක් හරි වෙලාවක් නැත්නම් දවසක් ගැන කතා කරද්දී. Why පාවිච්චි කරන මොකක් හරි හේතුවක් ගැන කතා කරද්දී. How පාවිච්චි කරනවා manner එකක් ගැන මොකක් හරි ක්‍රමයක් ගැන අපි කතා කරද්දී. Okay? Right. Now I'm going to end the lesson. You can watch the video again and thank you for listening.